අයිබෝවන් විලිස්ම නැචරල් කියලා කියන්නේ හැමෝටම හැමදාම තමන්ගේ ස්වාභාවික ලස්සන ඔප්නංවා ගන්නේ කොහොමද කියන එක හරියාකාරව දැනුම බෙදා දුන්න බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ලස්සන වෙන්න මානසික සෞඛ්‍ය බලපාන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්න තමයි අපි අද සූදානම් වෙලා ඉන්නේ. අපිත් එක්ක එකතු වෙන විශේෂ අමුත්තෙක් අයිබෝවන් ඩොක්ටර් හසින්ත. අයිබෝවන්. ඉතින් අපි අඳුනගන්නේ ඔබව ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට ඊට අමතරව මානසික සුවතාවය එහෙම නැත්නම් සයිකොලොජි ගැන කතා කරන්න ඔබට තියෙන විශේෂ සුදුසුකම්. අපි මුලින්ම ඒ මොනවද කියලා වැඩසටහන පටන් ගනිමු. ඔව් ඇත්තටම මම කොළඹ කැම්පස් එකේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්න කාලෙදිම තමයි මම මගේ සයිකොලොජි බෑග්ග්‍රවුන්ඩ් එකට අදාළ දේවල් ඉගෙන ගන්න පටන් ගත්තේ. ඉතින් මම සයිකොලොජි ඩිප්ලෝමා එක ඊට පස්සේ HND එක එතනින් පස්සේ BSc එක කරනවා. BSc එකදී බෙස්ට් ඔප් වෙනවා. ඊට පස්සේ MSc එක කරනවා සයිකොලොජිකල් කවුන්සලින් වලින්. එතනත් මම බෙස්ට් ඔප් වෙනවා. ඉතින් අන්නේ විදිහට තමයි සයිකොලොජි සම්බන්ධව මම මගේ ක්වොලිෆිකේෂන් සම්පූර්ණ කරන්න තව ඉස්සරහට ඉගෙන ගන්නත් හිතාගෙන ඉන්නවා. PhD එක ලෙවල් එකටම. ඉතින් ඔන්න ඔය ක්වොලිෆිකේෂන්ස් එක තමයි මම මේ මනස ගැන විශේෂයෙන් මේ මානසික නිදහස ශ්‍රී ලංකාවේ මිනිස්සු ගොඩක් මුහුණ දෙන මේ මානසික ප්‍රශ්න ගැන කතා කරන වේදිකාවට ගොඩ වෙන්නේ. ඉතින් අපි අපේ වැඩසටහනට ක්වොලිෆිකේෂන් හොඳටම තියෙන සුදුසුම පුද්ගලයා තෝරගත්තා කියන එක ගැන මට හැඟීමක් තියෙනවා. මට වඩා ක්වොලිෆිකේෂන් තියන අය ඉන්නවා. ඉතින් අපි විශ් කරනවා ඔබට PhD එක දක්වා ඉගෙන ගන්න ලැබෙන්න කියලා. ඒ අතරේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන අපිත් එක්ක ඉන්න ඔඩියන්ස් එක අපි හැමදාම කතා කරේ රූපලාවන්‍ය ගැන විතරයි. ඉතින් වෛද්‍යවරු විදිහට වගකීම තමයි ශාරීරික සහ මානසික සුවතාවය කියන දෙකේම පණිවිඩය ජනතාව අතරට අරගෙන යන එක. ඉතින් හසින්ත කොහොමද බාහිරින් මොන දේවල් කරත් සමබර ආහාර වේලක් ගත්ත වෙන්න පුළුවන්, නිරෝගීමත් ව්‍යායාම රටාවකට යොමු වුණා වෙන්න පුළුවන්, ලස්සනට අඳිනවා පළඳිනවා මේකප් කරනවා වෙන්න පුළුවන්. මේ දේවල් වලට අමතරව කොහොමද මානසික සුවතාවය හොඳින් පවත්වා ගැනීම කෙනෙක්ට වැදගත් වෙන්නේ ලස්සනට ඉන්න. ලස්සන කිව්ව ගම සාමාන්‍ය අපිට මතක් වෙන්නේ මොකද්ද? හිනාව. එතකොට අපි hina වෙනකොට තමයි අපේ ලස්සන දෙගුණ වෙලා පේන්නේ. අපි දකිනවා අද සමාජයේ සමහරක් මිනිස්සු ඉන්නවා හොඳට ලස්සනට ඇඳගෙන. ඊටමත් මිලාදික සුඛෝපභෝගී වාහන වලින් එනවා. මේකප් පාර්ට් එකත් හොඳටම කරනවා. හැබැයි අපිට ඒගොල්ලෝ සමීපයේ හෝ ඒගොල්ලෝ දැක්කහම අර ලොකු හොඳ වයිබ් එකක් දැනෙන්නේ නැහැ. අර අපි කම්ෆර්ටබල් නැහැ. අපි ඒ කෙනාට ඇට්‍රැක්ට් වෙලා යන්නේ නැහැ. ඒ අතරතුරේදීම අපිට සමහරක් මිනිස්සු හම්බ වෙනවා. ඒගොල්ලෝ ගාවට ගියාට පස්සේ අපි ඒ පැත්තට ඇට්‍රැක්ට් වෙලා යනවා. ඉගනේ මේ දෙවනි කාණ්ඩේ මිනිස්සු ඇවිල්ලා මහා ලොකු ධන කුවේරයන් නෙමෙයි. ඇවරේජ් මිනිස්සු. එහෙම ලොකු බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳලත් නැහැ. ලොකුවට මේකප් වගේ දේවල් කරලත් නැහැ. නමුත් අපි මේ පැත්තට වේගෙන් ඇට්‍රැක්ට් වෙලා යනවා. දැක්කම ලස්සනයි කියලා හිතෙනවා. දැක්කම ලස්සනයි කියලා හිතන සරලම කිව්වොත් ඒ මිනිස්සු ගාව මාර එනර්ජි එකක් අපිට පේනවා. hina වෙලා ඉන්නේ කඩිය වගේ වැඩ. හැම වෙලාවම අනිත් මිනිසුන්ට රෙස්පෙක්ට් කරනවා. right? මේ තමයි අපේ අතුලාන්තයේ තියෙන දේ. හැම වෙලාවෙම අපිට එළියට දෙන්න පුළුවන්. අපි ගාව නැති දේවල් දෙන්න බෑ. අපි ගාව ඇතුළාන්තයේ තියෙන දේ තමයි අපිට එළියට දෙන්න පුළුවන්. එතකොට ඔයා ඇතුළතින් ගොඩක් හොඳ මානසික සුවතාවයකින් ඉන්න කෙනෙක් නම් හොඳ මෙන්ටල් හෙල්ත් එකක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඔයා නිතරම එළියට දෙන්නේ හැපිනස් එක, එනර්ජි එක, right? එතකොට ඔයා ගාව තියෙන ඕරා එක, එනර්ජි එක හැමදේම මාර පර්ෆෙක්ට්. ඔයාට මිනිස්සු ඇට්‍රැක්ට් වෙන්න පටන් ගන්නවා. අන්න ඒකයි අපි හිතමු උදාහරණයක් විදිහට අපි ડિප්‍රෙස්ඩ් වෙලා ඉන්න කාලෙක, ස්ට්‍රෙස් වෙලා ඉන්න කාලෙක මම හිතන්නේ මේක බලන ප්‍රේක්ෂක හැමෝටම මේ වගේ අත්දැකීමක් ඇති. ඒ කියන්නේ අපිටම තේරෙන අපිට සමහරක් වෙලාවට පාරදින් හම්බෙන මිනිස්සුත් එක්ක කතා කරන්න හිතෙන්නේ නැහැ. සමහරු දිහා බලන්නේ නැහැ. අපි හිතලා නෙමෙයි බැලෙන්නේ නැහැ. කොයි වෙලාවෙත් අඬාගත්ත ගමන්. ඉතින් එතකොට අපි කොච්චර මේකප් දාලා එක වහන්න හැදුවත් කොච්චර ලස්සනට අපි ඇඳුම් නැන්දත් අපිට 100%ක් ඒක වහන්න හම්බ වෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙන ලස්සනම ආභරණය තමයි හිනාව. මේ ලස්සනම ආභරණය පළඳින්න පුළුවන් වෙන්නේ අපි ඇත්තටම සතුටින් ඉන්නකොට. අපි ඇත්තටම සතුටින් ඉන්නේ අපේ මෙන්ටල් හෙල්ත් එක. මානසික සතුට, මානසික නිදහස උපරිම ලෙවල් එකක තියෙද්දි. මම හිතන්නේ එතන ડોක්ටර්ට ඕන කරන උත්තරේ හම්බ වුණා. අපි ඔබව අඳුනාගන්නේ මම හිතන්නේ ඔබේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් කාලේ ඉඳලා අපි ඔබව අඳුනාගන්නේ. ඒ කාලේ ඉඳන් ඔබ අපි දකින්නේ සෝෂල් මීඩියා ඇතුලේ මානසික සෞඛ්‍ය ගැන කතා කරපු ගොඩක් දෙනෙක් වැළඳගත්ත දැවැන්ත චරිතයක් විදිහට. ඉතින් හරිම සතුටුයි ඔබත් එක්ක පොඩ්කාස්ට් එකක් කරන්න ලැබීම සම්බන්ධව. ඉතින් අපි ඔබ ගැන ඔබත් එක්ක කතා කරන බව කියලා අපේ ඔඩියන්ස් එකට මීට දින කීපයකට කලින් වීඩියෝ එකක් දැම්මා. අපි එතනදී ඒගොල්ලන්ට ආරාධනා කරා ඒගොල්ලන්ට තියෙන මානසිකව
ඒගොල්ලන්ට වද දෙන ප්‍රශ්න මොනවා හෝ ඔබත් එක්ක කතා කළ හැකි කියලා ඒගොල්ලෝ යෝජනා කරන ප්‍රශ්න තියෙනවා නම් අපිට යොමු කරන්න කියලා. ඉතින් අපිට කමෙන්ට්ස් ගොඩාරියක් හම්බලා තියෙනවා. එතනින් වැඩිපුර අපිට නෝටිස් වෙච්ච දෙයක් තමයි රැකියා ස්ථානයේ තියෙන පීඩනය පිළිබඳව ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා. රැකියා ස්ථානයේදී එක්ක තමන්ට තරහ යනවා වෙන්න පුළුවන්, රැකියාව සැටිස්ෆයි නැහැ. ඒ තරහ එක්ක තමන්ගේ කෝවර්කර් කෙනෙක් පිටින්, එහෙම නැත්නම් ගෙදර කෙනෙක් පිටින් යනවා. ඒ වගේ දේවල් කමෙන්ට්ස් අතර තිබුණා. ඉතින් මේ වර්ක් ලයිෆ් බැලන්ස් එක කොහොමද අපි හරියට හදාගන්නේ? ඒ ස්ට්‍රෙස් නොවි කොහොමද වැඩ කරන්නේ? ස්ට්‍රෙස් නැතුව වැඩ කරන්න පුළුවන්ද? මේ කියන එක ගැන පුංචි දෙයක් කියමු. ඔව්. මේ ප්‍රශ්නට මම මෙහෙම උත්තරයක් දෙන්නම්කෝ. ලොකුම කාරණාව තමයි ලංකාවේ මිනිස්සු බහුතරයක් තමන්ගේ මනස වෙනුවෙන් කිසිම එක්සයිස් එකක් කරන්නේ නැහැ. තමන්ගේ බ්‍රේන් එකට කිසිම එක්සයිස් එකක් දෙන්නේ නැහැ. දැන් ඔයගේ ඇඟ ගත්තොත් ඉන්නවා එක්සර්සයිසස් නොකර හිටියොත් මොකද වෙන්නේ? කාලයක් යද්දී ඔයා මහත් වෙනවා, බර වැඩි වෙනවා, කොලෙස්ටරෝල්, හයි බ්ලඩ් ප්‍රෙෂර්, හයි ෂුගර් එනවා. ගොඩක් ලෙඩ જાති හැදෙනවා. එතකොට මේ හැදෙන ලෙඩ වලට පුළුවන් සරලම කිව්වොත් ඔයාව මරන්න. ඒ වගේම තමයි ඔයා ඔයාගේ මනසට එක්සර්සයිසස් කරන්නේ නැත්තම්, ඔයා ඔයාගේ බ්‍රේන් එකට එක්සර්සයිසස් කරන්නේ නැත්තම් කාලයක් යද්දී ඔන්නවට එනවා එක එක රෝගී ලක්ෂණ. එහෙම කියනකොට වඩා සිම්ප්ටම්ස්. තරහ යන්න පටන් ගන්නවා. හැමදේම එපා වෙලා වගේ දැනෙන්න පටන් ගන්නවා. හේතුවක් නැතුවත් කේන්ති යන්න පටන් ගන්නවා. එනර්ජි එක ඩවුන්, වැඩි සතුටක් නැහැ. හිර වෙලා වගේ මේ වගේ ටිකක් අර නරක එනර්ජිස්, නරක ෆීලිංස් දැනෙන්න පටන් ගන්නවා. මේ ප්‍රශ්නේ මගේ ගන්න නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි ડોක්ටර් කිව්වා වගේ work life balance. ඒ කියන්නේ සරලවම කියනවා අපි මේ ගොඩාක් ලොකු ඔයගොල්ලන්ට කරන්න අමාරු දේවල් කියන්නේ නැහැ. අපි කියන්නේ ජිම් එකකට යන්න, භාවනා කරන්න නේ. එහෙම නැත්නම් මොන හරි පැෂන් එකක් තියාගන්න, එක්කෝ ෆෝන් එක ඔබන එකට අමතරව සෝෂල් මීඩියා යන එකට අමතරව පැෂන් එකක් තියාගන්න. ඒක මැන්ඩෙලා ආර්ට්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යෝගා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු තව සමහරක් වෙලාවට ඩයරි එකක් ලියන එක වෙන්න පුළුවන්. එතකොට පන්සලකට, පල්ලියකට, ඒ කියන්නේ සතියකට වතාවක්වත් ඒ වගේ තැන් වලට යන, නේචර් එකත් එක්ක බ්ලෙන්ඩ් වෙන්න, ට්‍රිප්ස් යන්න. මේ වගේ පොඩි දේවල් අපි කියන්නේ. හැබැයි ඔය විදිහට කමෙන්ට් කරන, මට වැඩ කරන තැන මාරම ස්ට්‍රෙස් කියලා කමෙන්ට් කරන මිනිස්සු 10 දෙනෙක් අරගෙන බලන්න ඒගොල්ලෝ අන්තිම මාස 2-3 මොනවද කරලා තියෙන්නේ කියලා. බහුතරයක් ට්‍රිප් එකකට ගිහිල්ලා නැහැ. ජිම් එකක් දැකලම නැහැ. භාවනාවක් කරන්න හිතලවත් නැහැ. සමහරු දන්නෙත් නැහැ. ඉතින් මේ පොඩි කාලේ ඉඳන් එතකොට මනසට පීඩනයම විතරයි දීලා තියෙන්නේ. O level, A level ඉවරයි. ඊට පස්සේ කැම්පස් යද්දිත් පීඩනය. එතනින් පස්සේ කෙලින්ම ජොබ් එකට, ජොබ් එකේදීත් පීඩනය. මනසට හොඳම දේවල් දෙන්නෙම නැහැ. ඉතින් කාලයක් යද්දී ඔයාට තරහ යන්නේ නැත්තම්, ඔයාට දුක හිතෙන්නේ නැත්තම්, ඔයාගේ එනර්ජි එක හොඳ ලෙවල් එකක තියෙනවා නම් තමයි පුදුමය. ඒක තමයි පුදුමය. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ ඔයාගේ ඉන්න කෝවර්කර්ස්ලාගේවත්, ඔයාගේ තියෙන කම්පැනියවත් නොවෙන්න තියෙන සම්භාවිතාව ඉතා වැඩි. හේතුව තමයි ප්‍රශ්න නැති කම්පැනියක් හෝ ප්‍රශ්න නැති ආයතනයක් මම දන්න විදිහට නෑ. හැම ආයතනයකම දේවල් තියෙනවා. මම හිතන්නේ හැම වෙලාවම තමන්ගේ කෝවර්කර්ස්ලාට සහ තමන්ගේ ආයතනයට අවලාද කියකේ චෝදනා කර ඉන්න එක පොඩ්ඩක් නවත්තලා චුට්ටක් හිතලා බලන්න. ඇත්තටම මීට අවුරුදු 10කට කලින් මගේ තිබුණු මෙන්ටල් හෙල්ත් එකම තාමත් තියෙනවද කියලා. ඒකට උත්තරේ නෑ නං. වහම අනිතයට චෝදනා කරන එක නවත්තලා තමන් වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න ඕන කියලයි මගේ නම් උපදෙස. මේ කමෙන්ට්ස් බලාගෙන යනකොට එක්තරා විශේෂ කමෙන්ට් එකක් තිබුණා. මං හිතනවා පොඩ්කාස්ට් එක ඇතුලේ ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හසින්ත. ඒකේ තිබුණේ මට යාළුවෝ ගොඩාක් ඉන්නවා. මම නිතරම යාළුවොත් එක්ක එළියට යන කෙනෙක්, යාළුවොත් එක්ක කන බොන කෙනෙක්. නමුත් මේ හැමෝම අතරේ මට ඉතා විශාල තනිකමක් දැනෙනවා කියන්නේ. මෙහෙම අවස්ථාවක් කවුරු හරි කියනකොට නැත්නම් Tamanට තියෙනකොට ඒ සඳහා ප්‍රොෆෙෂනල් හෙල්ප්, වෛද්‍යවරයෙකුගේ වෙන්න පුළුවන්, කවුන්සලර් කෙනෙක්ගේ හෝ වෙන්න පුළුවන්, ප්‍රොෆෙෂනල් හෙල්ප් එක ලබා ගන්න ඕනේද? සරලම උත්තරය තමයි දැන් යාළුවෝ කොච්චර හිටියත් ඒකට ක්වොන්ටිටි එක වැඩක්ම නැහැ. මෙතන තියෙන වැදගත්ම කාරණාව ක්වොලිටි එක. ඔයාට යාළුවෝ කොච්චර හිටියත් ඔයා ඒ යාළුවොත් එක්ක පවත්වා ගන්න, මේන්ටේන් කරන සම්බන්ධතාවල තියෙන ශක්තිමත් භාවය, ඩෙප්ත් එක තමයි වඩා වැදගත් වෙන්නේ. අපි තුමාට යාළුවෝ 100ක් හිටියත් ප්‍රශ්නයක් වුණාම කතා කරන්න කෙනෙක් නැත්තම් එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහරක් මිනිස්සු ඇත්තටම යාළුවෝම
ගොඩක් ළඟින් ආශ්‍රය කරන්න කැමති නැහැ. ඒ වගේ අයට නෙමෙයි මම මේ කියන්නේ. සමහරක් මිනිස්සු ඉන්නවා ඇත්තටම යාළුවොත් ඉන්නවා ඒගොල්ලොත් එක්ක හොඳට ශක්තිමත් සම්බන්ධතාවක් තියෙනවා ඒත් තනිකම දෙනවා. මේක ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් කාරණාව තමයි ඔයාගේ ට්‍රෝමාස්. ඒ කියන්නේ කම්පන තත්ත්ව. අතීතයේ සිද්ධ වෙච්ච දරුණු බිඳවැටීම් වලින් තාමත් ඔයාට එළියට ඒ ගන්න බැරුව ඔයා හිර වෙලා ඉන්නවා. මේ ට්‍රෝමාස් ඇතුළේ හිර වෙලා ඉන්නවා නම් ඔයාට නොදැනුවත්වම ඔය තනිකම කියන දේ ඔයාගේ ඇතුළාන්තයට එන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්තම් දැන් මේ කාලේදී යන මොන හරි ප්‍රශ්නයක බලපෑමක්ින්ද අතුරුඵලයක්ින්ද ඔයා තනියම ඉන්නවා වෙන්න පුළුවන්. නැත්තම් ඉතින් තනියම ඉන්න හේතුවක් නැහැ. මිනිස්සු කියන්නේ බහුතරයක් මිනිස්සු. ඒ කියන්නේ 99.99% වගේම මිනිස්සු සෝෂල්. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති තව කෙනෙක් එක්ක ජීවත් වෙන්න. එහෙම නැත්තම් තමන්ගේ වටපිටාව යාළුවෝ තියාගෙන හොඳ ස්ට්‍රෝං බොන්ඩ්ස් තියාගෙන ජීවත් වෙන්න. දැන් අපි ගොඩක් වෙලාවට කියන මම නම් කැමති නෑ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න එහෙම කියලා. නිකමට හරිය මේ ලෝකෙ ඉන්න අනිත් මිනිස්සු හැමෝම මැරලා ඔයා විතරක් ඉතුරු වුණොත් ඔයාට සතියක් දෙකක් යන්න කලින් පිස්සු හැදෙනවා. ඒ කියන්නේ අපි කොච්චර හිතුවත් අපිට අපි හැදිලා තියෙන්නේ අතීතේ නම්ම මිනිස්සුත් එක්කම ඉන්න. එතකොට ඉන්ට්‍රෝවර්ට් එක්ස්ට්‍රෝවර්ට් කියන කාරණාව මත අපි කොච්චර දුරකට මිනිස්සුත් එක්ක ඉන්නවද කියන කාරණාව අඩු වැඩි වෙනවා. නමුත් හෝමෝසේපියන් කියලා කියන මිනිස්සු කියලා කියන්නේ මිනිස්සුත් එක්කම ඉන්න හැදුන අය. එතකොට ඒක ඇතුලේ ඔයා දරුණු විදිහට අනිත් කට්ටියකින් හැංගිලා තනි වෙන්න හදනවා නම් එතන ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඒ ප්‍රශ්නය බොහොමයක් අවස්ථාවලදී තවමත් නොවිසඳුණු ට්‍රෝමා එකක් ඇතුළත ඔයා හිර වෙලා ඉඳීම වෙන්න පුළුවන්. ප්‍රශ්නෙට උත්තරේ ඔයාලට තේරෙන්නේ නැත්නම් හොඳම දේ ඒ සම්බන්ධ වෙන්න හොඳ ප්‍රොෆෙෂනල් කෙනෙක්ව හම්බෙලා කතා කරන එක. එයාට පුළුවන් වේවි ඔයාගේ විසඳුණු නැති ට්‍රෝමා එක මොකද්ද? ඒක විසඳගන්නේ කොහොමද කියන කාරණාව ආට කියලා දෙන්න. අපි මේ කතා කරගෙන යන සමහර දේවල් තියෙනවානේ. මේව සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද? මේවත් ප්‍රශ්නද? මේවා දානේ ප්‍රශ්න. මේවා නෙවෙයිනේ මට තියෙන ප්‍රශ්න. අපිට කාගේ හරි මානසිකව වද දෙන ප්‍රශ්නයක් එහෙම පොඩි ප්‍රශ්නයක් එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් කියලා කැටගරයිස් කරන්න පුළුවන්. ඔක ඇත්තටම සමාජයේ තියෙන අතිශය දරුණු ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි කෙනෙක්ට මොන හරි අපි ගාව තියෙන දෙයක් ෂෙයා කරගන්න හදද්දි ප්‍රශ්නයක් ෂෙයා කරන්න හදද්දි ඒක නා කියන ඕවා මොනවද ප්‍රශ්න මේ මට තියෙන ප්‍රශ්න මේවත් එක බලද්දි ඔයාලට තියෙන දේවල් ප්‍රශ්නයක්ද කියන එක. නෑ. ඇත්තට මේ ප්‍රශ්න කියන ඒවාට ලොකු පොඩි කියලා කියන්න බෑ. හේතුව තමයි අපි හැමෝම හැදෙද්දී අපි හැමෝම වර්ධනය වෙද්දී ඒ වර්ධනය වීම සිද්ධ වෙන්නේ විවිධ පරිසර තත්ත්ව විවිධ දෙමව්පියන් සහ parenting styles ඒ වගේම අපි ආශ්‍රය කරන විවිධ කාණ්ඩ එක. ඒ කියන්නේ විවිධ කාණ්ඩ මේ කියන්නේ ගොඩාක් වෙනස්කම් තියෙනවා අපි හැදෙද්දී. ඒ කියන්නේ මිනිස්සු කියන කට්ටිය අත්‍තරම කිව්වොත් ප්‍රෝග්‍රෑම් වෙච්ච අය. දැන් අපි හිතනවා අපි හිතලා වැඩ කරනවා කියලා නෑ. අපි අත්‍තරම හිතලා වැඩ කරන්නේ නෑ. දැන් උදාහරණයක් විදිහට ඔයා හැමදාම ඇවිදිනකොට තියෙන අඩි දෙකක් අතර පරතරය සමානයි. ඔයා හැමදාම කෑම කනකොට කෑම හපන වාර ගණන සමානයි. බොරු නම් බලන්න ඔයා හැමදාම දත් මදිනකොට බ්‍රෂ් එක මුලින්ම තියන්නේ එකම දතට. ඔයා ඇඳුමක් අඳිද්දි බටන් දාපු විදිහ ඔයාට මතක නැහැ. මිනිස්සු කියන්නේ ප්‍රෝග්‍රෑම් වෙච්ච අය. right? එතකොට ඔයාගේ behaviors විතරක් නෙමෙයි. ඔයාගේ feelings, ඒ කියන්නේ දුක හිතෙන එක, තරහා, sexual feelings, ඔයාට දැනෙන jealousy එක මේවත් ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රෝග්‍රෑම් වෙන කෙනා 90%ක් මිනිස්සු ප්‍රෝග්‍රෑම් එදිනදා දවසකදී 5%යි අපි හිතලා කරන්නේ. අද කන්නේ මොනවද කාත් එක්කද යන්නේ මොනවද කතා කරන්නේ වගේ බොහොම පොඩි දේවල් විතරයි අපි කතා කරන්නේ. සරලව කිව්වොත් මම මේ කතා කරන ටෝන් එක පව හැමදාම එකම වගේක් නේ. මං හිතලා නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ මම ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්නේ. මම දැන් ආයෙ කතාවට එන්නම්. එතකොට මේ ප්‍රෝග්‍රෑමින්ග්ම සිද්ධ වෙන්නේ අර මං කලින් කිව්වා වගේ අම්මගේ තාත්තගේ DNA අපි පොඩි කාලේ ඉඳන් ආශ්‍රය කරන මිනිස්සු අපේ වටේ ඉන්න කට්ටිය මේ වගේ දේවල් එක. එතකොට ඊට අදාළව තමයි අපි ප්‍රශ්න දිහා දකින්න විදිහත් වෙනස් වෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු පොඩි කාලේ දරුණු ඇක්සිඩන්ට් එකකට මුහුණ දීපු කෙනෙක්. මටත් තියෙන ඒ වගේ සාමාන්‍යයෙන් පොඩි පෞද්ගලික අත්දැකීමක්. මම බයික් ඇක්සිඩන්ට් එකකට මුහුණ දුන්නා. එතකොට මම දැන් බයික් වල යන්න බයයි. right. ඒතකොට අපි හිතමු පොඩි කාලේ මොනවා හරි ගෑනු ළමෙක් ගමු අපි හිතමු අතවරයකට ලක් වුණා කියලා. එතකොට එයාට ඔෆිස් එකකට ගියාට පස්සේ එයාට පිරිමි ළමයි දැක්කහම සෑහෙන බය හිතෙනවා. ඒතකොට එයා ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන එක. right. ඒතකොට පොඩි කාලේ සමහර කට්ටිය මොනවා හරි තුවාලයක් වෙලා යන ලේ දැකලා ලේ වලට බය වෙන්න පුළුවන්. right. ඒ වගේම තමයි සමහරක් වෙලාවට පොඩි කාලේ හැදෙන විදිහත් එක්ක කෙනෙක් හිට පුළුවන් සම්බන්ධතාවයක් බිඳ වෙන්නට එයා ගණන් ගන්නෑ. මොකද එයාට පොඩි කාලේ ඉඳන් ගොඩාක් අර ස්ට්‍රෝං බැඳීම් තිබිලා නැතිවීම හින්දා අපි උපකල්පනය කරමු. ඒක හින්දා
ඒක ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. තව කෙනෙක් පොඩි කාලේ ඉඳන් නිතරම ස්පෝර්ට් කරලා අර හොඳ පර්සනැලිටි එකක් ඇතුව හැදෙන කෙනෙක්ට සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න ගානක් නැති වෙන්න පුළුවන්. නැති වෙන්න පුළුවන්. ඒක තමන් හැදුණු විදිහත් එක තමන් ප්‍රෝග්‍රෑම් වුණ විදිහත් එක ඔයාගේ DNA පර්සනැලිටි ටයිප් එක ඔයාගේ වටේ හිටපු විදිය ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක මේ හැමදේම බලපානවා. ඒ වගේම තමයි මාරම පර්සනැලිටියක් තියෙන සමහරක් මිනිස්සු මම දැකලා තියෙනවා කළුවරේ ඉන්න බයයි. මාරම පර්සනැලිටියක් තියෙන මම දැකලා තියෙන සමහරක් මිනිස්සු ඉන්නවා ගෙදර චුට්ටක් අපිලිවෙල වෙච්ච ගමන් දරා ගන්න බැරි තරම් තරහ යනවා. දැන් හැමෝගෙම වීක් පොයින්ට් තියෙනවා. ඒතකොට ඔයාට අයිතියක් නැහැ තව කෙනෙක්ගේ වීක් පොයින්ට් එකකට hina වෙන්න. මොකද ඒ කෙනාගේ වීක් පොයින්ට් එක ඔයාගේ වීක් පොයින්ට් එකක් නොවුනට ඒ කෙනාගේ ස්ට්‍රෝං පොයින්ට් එකක් ඔයාගේ වීක් පොයින්ට් එකක් වෙන්න පුළුවන්. ඔයා කරන කියන දේවල් අපි කෙනෙක්ට hina වුණොත් ඒක ආයෙ කවදා හරි අපිට කැරකිලා යනවා. ඉතින් මම අවසාන වශයෙන් ආයෙ කියනවා අපිට කාවත් ජජ් කරන්න බෑ. ඒ කෙනාගේ ප්‍රශ්න ලොකුද පොඩිද කියලා හිතන්න බෑ. මොකද ඒක එයා හැදුණු විදිය. මේ අපි හැදුණු විදිය. අපි කවුරුත් පර්ෆෙක්ට් විදියට 100% පර්ෆෙක්ට් විදියට හැදිලා නැහැ. අපි හැමෝම ගාම අඩුපාඩු තියෙනවා. එයාට hina වෙන්න කලින් එයාගේ ප්‍රශ්න පොඩි ප්‍රශ්නයක් කියලා අපි ඒක පහළට දාන්න කලින් චුට්ටක් හිතලා බලන්න. ඇත්තටම ඔයාගේ කිසිම වීක්නස් එකක් අඩුපාඩුවක් නැද්ද කියලා. අපි සෝෂල් මීඩියාත් එක්කනේ අපි වැඩිපුර ගනුදෙනු කරන මගේ රැකියාවේ විදිහට මම සෝෂල් මීඩියා වැඩිපුර පරිශීලනය කරන කෙනෙක්. මම හිතනවා ඔබත් සෝෂල් මීඩියා එක නිතර සෝෂල් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්. ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්නේ. එතකොට අපි දකිනවා ගොඩක් දුරට මානසික සුවතාවය සඳහා සැකසුණු විවිධාකාරයේ වැඩසටහන් තියෙනවා. සිප් ඇන්ඩ් පේන්ට් ඉවෙන්ට්ස් වෙන්න පුළුවන්, යෝගා ඉවෙන්ට්ස් වෙන්න පුළුවන්, මණ්ඩල පේන්ටිං වෙන්න පුළුවන්. ඒ වගේම දැන් අපේ ශාස්ත්‍රය ආයුර්වේදනේ. ආයුර්වේදයේ එන පූර්ව කර්ම වෙන ස්නේහ කර්ම සහ ස්වේද කර්මත් මේ ස්ට්‍රෙස් රිලීවිං ප්‍රෝග්‍රෑම්ස් ඇතුලේ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් අය ස්කින් කෙයාර් රුටීන් එකක් වගේ දෙයක් මානසික සුවතාවය වෙනුවෙන් පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා. මේ දේවල් වල විද්‍යාත්මක භාවය කොහොමද? මේ දේවල් ඇත්තටම මානසික සුවතාවය කෙරෙහි බලපානවද? සරලම උත්තරය මොකද ඔයා යෝගා කරනවා නම් ඔයා සිප් ඇන්ඩ් පේන්ටින් කරනවා නම් ඔයා හොඳ අපි හිතමු ස්කින් කෙයාර් රූටින් එකක් කරනවා නම් අනිවාර්යෙන් ඔයාගේ සෙරොටොනින් ඩොපමින් ගැබා රිසෙප්ටර්ස් එපිනෙෆ්‍රින් නොඑපිනෙෆ්‍රින් මේවා අනිවාර්යෙන් හොඳ ලෙවල් එකක තියෙනවා. මීට අමතරව සමහරක් වෙලාවට බොන්සයි ගස් හදන එක වෙන්න පුළුවන්, මැන්ඩෙලා ආර්ට්ස් හදන එක වෙන්න පුළුවන්, ඉන්ඩෝ ප්ලාන්ටින් වෙන්න පුළුවන්. මේ දේවල් වලින් ඔයාව හීල් කරනවා සහ ඔයාගේ ඇඟේ තියෙන හොඳ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් උඩාගේක තියාගන්න අනිවාර්යෙන් උදව් වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා මේවා කරන්නේ හරිම විදිහටද කියන එක. දැන් උදාහරණයක් විදිහට සමහරක් වෙලාවට අපි හිතමු අපි ගමු සාමාන්‍යයෙන් අපි හිතමු ස්නේහ කර්ම සේද කර්ම වගේ ආයුර්වේදයේ තියෙන දෙයක් මම හිතන්නේ නේද අපි කැම්පස් එක ඇතුලේ කොච්චර ඔය දේවල් ඉගෙන ගන්නවද? නමුත් ඒ ඉගෙන ගන්නකොට අපි දකින්නවනේ ඔක ඇතුලේ කොච්චර බරපතලකමක් තියෙනවා. කොච්චර දරුණු වටම මේකේ විද්‍යාත්මක පදනමක් තියෙනවද කියලා. එතකොට සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් කරනවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඉන්වෙස්ටිගේෂන් යටතේ හරි ප්‍රමිතීන් වලට අනුව කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අර මේක අර සමහරක් වෙලාවට සල්ලි ඉස්සරහට කරගෙන මාෆියාවක් විදිහට කරගෙන යන තැන්වලදී නම් මම හිතන්නේ එකෙන් ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. දැන් ස්කින් කෙයාර් රූටින්ස් උනත් ඇත්තටම හොඳ ප්‍රමිතියට තියෙන දේවල් පාවිච්චි කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රමිතිය හෝ ඔයාගේ ශරීරයට හානි කර දේවල් මම මේ කාටවත් මඩ ගහන්න උත්සාහ කරනවා නෙමෙයි. නමුත් අපි දකිනවා මේ දවස්වල සෝෂල් මීඩියාස් වල සමහරක් වෙලාවට නේද ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් අර හුදෙක් ලාභ උදෙසාම විතරක් සමහරු එක දේවල් හදලා තියෙනවා දකිනවා. ඒකට ඒ දේවල් පාවිච්චි කරද්දී ඉතින් ඔයා අන්තිමට මෙන්ටල් හෙල්ත් එක හදාගන්න ගිහිල්ලා මූණ විනාශ කරගත්තොත් තව මානසික වැටෙනවා මිසක මානසික ගොඩේමක් වාට වෙන්නේ නැහැ. ඉතින් අතරම මේ දේවල් තියෙනක හොඳ මම දැකලා තියෙනවා සෑහෙන පර්සනල් ඩෙවලොප්මන්ට්ස් වැඩසටහන් එතකොට සමහරක් වෙලාවට බුක් රිවිව්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්ටල් හෙල්ත් ප්‍රෝග්‍රෑම්ස්. අතරම මම මේ දේවල් වලට මාරම කැමතියි. මොකද අද කාලේ අපි දකින්නේ මිනිස්සු ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඉන්නවා, මොබයිල් එකට මේ වෙලා ඉන්නවා. අපි උදාහරණයක් විදිහට අපි කිලෝමීටර් 2ක පොඩ්ඩක් අපි දුමු ටුක් එකේ ගියත් අපි පාර දෙපැත්ත බලනවා වෙනකොට අපි කරන්නේ සෝෂල් මීඩියා ස්ක්‍රෝල් කරන එකනේ. මම කැමති අතරම මේ දේවල් වලින් සමාජයේ මිනිස්සු තනිකරම අයින් වෙලා තනිකරම අයින් වෙන්න බෑ. මම කියන්නේ පුළුවන් තරම් අයින් වෙලා මේ අපිට පුළුවන් නම් ඇඩික්ට් වෙන්න මේ වගේ දේවල් වලට ඇඩික්ට් වෙන්න පුළුවන් නම් මම ගොඩක් කැමතියි. නමුත් අන්න එතනදී අපි ප්‍රමිතීන් ගැන සහ ඒ ක්වොලිෆිකේෂන්ස් ගැන සැලකිලිමත් වෙන තරමට සෑහෙන්න හොඳයි. ඉතින් සරලම උත්තරය ඔව්. හැබැයි
අපි පොඩ්ඩක් හොයලා බලලා තමයි මේ දේවල් වලට ජොයින් වෙන්න ඕන. එතකොට මම යොමු වෙන කැමති දැන් අපි ක්වොලිෆිකේෂන් ගැන කතා කරගෙන ආවනේ. එතකොට ගොඩාක් වෙලාවට ලංකාවේ සමාජයේ මානසික සෞඛ්‍යයට තියෙන්නේ ඉතා අඩු අගයක්. ඒ කියන්නේ අපි කනබුන දේවල් ගැන හොයනවා, ලස්සනට ඉන්න කොහොමද කියලා වෙනවා. නමුත් තමන්ගේ මානසික සුවතාවය හොඳින් තියනවාද කියලා අපි මාසෙකට සැරයක් චෙක් කරලා බලන්නේ නැහැනේ. අපි ඒ සඳහා අපි හිතමු අපිට දැනෙනවා අපි ડિප්‍රෙෂන් ලෙවල් එක ડિප්‍රෙසිව් ලෙවල් එකක එහෙම නැත්නම් තනිකමක දුකක මොනවා හරි වේදනාවක හිර වෙලා ඉන්නවා. අපි හිතමු අපිට ඉන සයිකල් එකේ මේක කතා කරන්න තරම් සුදුසු යාළුවෙක් නැති වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක අපි තීරණය කරනවා අපිට ප්‍රොෆෙෂනල් හෙල්ප් එක ඕන කියලා. එතකොට හරියාකාරව ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් තියෙන චිකිත්සකවරයෙක්, වෛද්‍යවරයෙක් කොහොමද අපි හොයාගන්නේ? වෙන් කර හඳුනාගන්නේ? ඔව් ප්‍රධාන වශයෙන් අපි ගත්තොතින් ලංකාව තුළත සමහරක් ආයතන තියෙනවා මේ රජයේ ලියාපදිංචි වෙච්ච නීති අනුකූල ආයතන. මිනිස්සුන්ට මේ ඔයාලට ප්‍රශ්නයක් වෙලාවකට ඇත්තටම කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ එහෙම charge කරන්නේ නැහැ. උදාහරණයක් විදියට මේ සුමිත්‍රය ආයතනය. එතකොට ඒ වගේම තමයි ඔයාට ප්‍රශ්නයක් වෙන වෙලාවට ඔයාට රජයේ රෝහලකට ගිහිල්ලා රෝහලේ කතා කරන්න පුළුවන්. ඔයාට සයිකියාට්‍රිස්ට්ලාත් එක්ක කතා කරන්න පුළුවන්. කවුන්සලර්ස්ලා ඉන්නවා. එනයිම් එකේ එහෙම ගිහලා වඩ මොනවා හරි සයිකෝതെරපි ගන්න ඕන නම් ඒ දේවල් ගන්න පුළුවන්. ඇතර මේකේ ලංකාවේ ඇතුලේ ස්ට්‍රක්චර් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි හිතමු සමහරක් වෙලාවට අපි දකින ඇත්තටම කිව්වොත් සොසයිටි එක ඇතුලේ ඉන්නවා සමහර කවුන්සලර්ස්ලා කියලා කියා ගන්න කට්ටිය හරි සුදුසුකම් නැතුව හොඳම දේ තමයි අර අපි තුමු කවුරු හරි කෙනෙක් කතා කරන විදිහ දැකලා හෝ කවුරු හරි කෙනෙක් ලියන කියන දෙයක් දැකලා හෝ ඒ කෙනා ගාවට යනවා වෙනුවට අපිට පුළුවන් නම් අපිට අහන්න පුළුවන්. ඉතින් ඇත්තටම කෙනෙක්ගෙන් ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් මොනවද කියන කාරණා මොකද අපි කෙනෙක්ට පේ කරලා සර්විස් එකක් ගන්නවා නම් අපිට එහෙම අහන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මම හිතන්නේ හොඳම දේ ප්‍රධාන වශයෙන් try කරන්න ඕගොල්ලොන්ට රජයේ තියෙන ආයතන වලින් මේ සේවාව ලබා ගන්න. ඒකට ක්වොලිෆිකේෂන් වල ප්‍රශ්නයක් කොහොමද උද්ගත වෙන්නේ නැහැ. මොකද රජය ඇතුලේ රජයට බඳවා ගැනීමේ පටිපාටිය ඇතුළත මේ ක්වොලිෆිකේෂන් ප්‍රශ්නයක් මේ වෙන්නේ නැහැ. එතනින් එහා පරිබාහිරව ගිහිල්ලා වා කෙනෙක් එක්ක වැඩ කරනවා නම් හොඳම දේ ඔයාට සැකයක් යම් කිසි ආකාරයකින් හෝ තියෙනවා නම් ඔයාට අයිතියක් තියෙනවා අනිවාර්යෙන් තියෙන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා අහන්න. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක ඇත්තටම මිනිස්සුන්ගේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම හිතන්නේ අපේ පාලකයන් දැනගන්න ඕන මේක පුළුවන් තරම් ඉක්මනට මේක විධිමත් ක්‍රමවේදයකට අරගෙන එන්න. ලංකාව ඇතුලේ අපි දුම් කවුන්සලර්ස්ලා ගත්තොත් ඒගොල්ලෝ සැලකිය යුතු මට්ටමට earn කරන්නේත් නැහැ. අපිට ඕන තරම් ප්‍රමාණයට කවුන්සලර්ස්ලා ලංකාව ඇතුලේත් නැහැ. සමහරක් තැන්වලදී කවුන්සලර්ස්ලා ඉන්න තැන්වලදී මිනිස්සු ඒ සේවාවට යන්නෙත් නැහැ. ඔය කියන අංශ හැම තැනකම මම දකින්නේ බිඳ වැටීම් තියෙනවා. මේක ස්ට්‍රක්චර්ඩ් එකක් විදියට හදන්නේ නැතුව ඉස්සරහට ගියොත් ලංකාවට තව ඩැමේජ් එකක් වෙන්නේ. හැබැයි දැන් තියෙන මට්ටම අනුව නම් මම දකින්නේ වේගෙන් සයිකොලොජි ශාස්ත්‍රය දියුණු වෙනවා. දැන් පොඩ්ඩක් අර මේක අලුත් ට්‍රෙන්ඩ් එකක් රැල්ලක් ඇදිලා තියෙනවා. ඉතින් මේක ගොඩක් හොඳයි. අපි අවසාන වශයෙන් මම ආ කියන්නේ ඔයාට ඕනම වෙලාවකදී අවස්ථාව තියෙනවා. ඔයා සෙෂන් එක ගන්නවා කතා කරන කෙනත් එක්ක ඔයාට ඩවුට් එකක් ආවොත් ක්වොලිෆිකේෂන් චෙක් කරන්න. ප්‍රශ්න කරලා බලන්න අවස්ථාව තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි හසින්ත අපිත් එක්ක එකතු වුණාට අද දවසේ මානසික සෞඛ්‍ය සම්බන්ධව කතා කරන්න අපේ ෆෑන් බේස් එක එහෙම නැත්නම් බිරිස්මා අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයව දැනුවත් කරන්න. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඔයගොල්ලෝගේ මානසික සෞඛ්‍ය ගොඩනගා ගන්න කොහොමද කියන එකට මූලික අත්පොතක් තියන්න මේ සාකච්ඡාව වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් ડોક્ટર හසින්ත අපි ආයෙ දවසක හමු වෙමු. බොහොමත්ම ස්තුතියි. ඉතින් බිරිස්මා ආයතනයටත් මුලින්ම බිරිස්මා ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ප්‍රෝග්‍රෑම් එක විශේෂයෙන් World Mental Health Day එකට සමගාමීව මේ වැඩසටහන පැවැත්වීම ගැන ඒ වගේම මේ වැඩසටහන නරඹපු ඔබ සැමටවත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි නැවත දවසක එහෙනම් හමු වෙමු.